කාන්තාවන්ගේ තියෙන වගකීම ආරක්ෂාව අනිත් එක ඒ පැමිණිලි සම්බන්ධව ඒගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනවද? එහෙම නැතුව මම කවදාකවත් ටේබල් කරනවා කියලා එහෙම එහෙ ඉන්න අයට කවදාකවත් මම කොන්ත්‍රාත් අත්සන් කරන්නේ නැහැ. ඉතින් මැඩම් කොහොමද? දැන් මැඩම්ගේ මේ දවස්වල වෛරල් යනවා නේද වීඩියෝ එකක්. ගෙවල් මාරු කරන්නේ නැහැ කියන වගේ වැරදි අදහසක් තියාගෙන ඉන්නව නේද? ඒ වුණාට අපි ආයතනෙන් කොච්චර කිහින් ප්‍රශ්න මොන හරි වුණාම ගෙවල් මාරු කරලා දෙනව නේද? ඒ කියන්නේ අපි දැන් කොච්චරක් ගෙවල් මාරු කරලා දීලා තියෙනවද? අපි කියන්නේ බොරුවට පොඩි දේවල් වලට ප්‍රශ්න දාගන්න නැතුව වැඩ කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම 100% අපි පොරොන්දු වෙලා තියෙනවා. අපි ගණිත එක අපි ගෙවල් හොඳ ගෙවල් අපි ඇත්තටම වගකීමකින් අපි එහෙ ආයතන තෝරගෙන තියෙන කුවේට් වල. ඒතකොට ඒ ආයතන වලින් මම දැන කවදාකවත් අපිට අද වෙනකන් එහෙම ලොකු ප්‍රශ්න ඇති වෙලා නැහැනේ. ඉතින් එතකොට එහෙම වෙනකොට ඇත්තටම අපිට කියන්න පුළුවන්කම තියෙනවා ගෙවල් මාරු කරන්න අවශ්‍ය නැහැ කියන එකත්. මොකද එහෙම ප්‍රශ්න වුණා නම් අදට අපිට ඒ වගේ ප්‍රශ්න කොච්චරක් මතුවෙනවද නේද? එහෙම නැහැ නේ ඇත්තටම. ඒක ඔයා දන්නවනේ දෙල්කී. මැඩම් අනිවාර්යෙන් ගෙයක් මාරු නොකර ඉන්නේ මාරු කරලා දෙනවා. ඉතින් මැඩම් මේ වෙලාවේ අවවාද කරේ ගෙවල් මාරු වෙන්න වැඩි දඟලන්න එපා කියන එක කිව්වේ අර බෝනස් එකේ ප්‍රශ්න නිසා ඇග්‍රීමන්ට් එකට බෝනස් එක අත්සන් කරන නිසා. නමුත් යම් කිසි හේකින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදරක ඉන්නම බැරි හේතුවක් තියෙනවනේ මැඩම් අනිවාර්යෙන් කම්ප්ලේන්ට් ආන්සර් දැම්ම ගමන් අපි බලලා ඉවරලා ගෙවල් මාරු කරලා දෙනවා. නොදී ඉඳලා නැහනේ. ඒක මම හිතන්නේ මට වඩා ඔයා හොඳටම දන්නවනේ. පැය 24 ඔයා කට්ටියත් එක්ක කතා කරනවා. ඔයාට එන පැමිණිලි ඔයා බලන්න නැතුව ඉන්නවද? මම පෞද්ගලිකව මමමනේ ඒවට ඉදිරිපත් වෙලා පෞද්ගලික මේ පැමිණිලි ගැන කතා කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ යන හැම පැසෙන්ජර් කෙනෙකුටම මැඩම්ගේ යුතුයකම මැඩම් ඉෂ්ට කරනවා යම් කිසි දෙයකින් අවවාදයක් ඒ කට්ටියට කියලා දෙන එක. මේ විදියට හැසිරෙන්න මේ විදියට මෙහෙම කරන්න කියන එක ඒ මැඩම්ගේ වගකීමත් එක්ක මැඩම් මේ යුතුයකම ඉෂ්ට කරනවා. තේරුම් ගන්න කෙනා ඉතින් කොහොම තේරුම් ගන්නවද කියන එක අපි ඉතින් හිතන්න බෑ. ඇත්ත. ඉතින් මෙහෙමයි අර දැන් මේ අපි මේ දවස්වල අපේ ආයතනයත් එක්ක ඔයා දිල්කි මිස් කියන එකයි ලන්නේ සචිත්‍රා කියන්නේ මමත් කාන්තාවක්. ඉතින් මම දන්නේ මෙච්චර ලොකු ගමනක් එන්න බෑ අපිට මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නා. ඒක මම හිතන්නේ ඕනෙක් කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. අන්තික ඉතින් විශේෂයෙන්ම විදේශ සේවා නියුක්තිකාරාංශයෙන් ඇහුවොත් ලන්නේ සචිත්‍රා එක ගැන අපේ පැමිණිලි ගැන දැනගන්න පුළුවන් මොනවද තියෙන පැමිණිලි කියලා. ඒ වගේම කාන්තාවන්ගේ ආයතනයක් මේක. කාන්තාවන්ගේ ආයතනයක් වගේ කියන්න පුළුවන්. ඔව් කාන්තාවන්ගේ පැත්තේ තමයි හැම මොහොතකම හිටගන්නේ කියන එක හැම වෙලාවෙම මැඩම් අපිට කියන්නේ එන පැසෙන්ජර්ගේ පැත්ත බලන්න කම්ප්ලේන් එකක් වුණත් යන එහෙ රටේ ඔෆිස් පැත්තවත් නෙමෙයි බලන්න කියන්නේ යන පැසෙන්ජර්ගේ පැත්ත. ඉතින් අපි යන ගමන අපි සාර්ථකව අපි කරන් යන විදිහට අපි මේ වැඩ පිළිවෙල කරමු. ඔයාගේ වැඩ පිළිවෙල හරියට කරගෙන යන්න මමත් මගේ දෙන සහයෝගයත් එක්ක අපේ යන ගමන යන්න පුළුවන්. ඔව් අපි හැමෝමත් එක්කම අපේ යන්නේ ඉන්න ගෘහ සේවිකාවන් අපිත් එක්ක හිට ගන්නවා. ඒ හින්දා කවුරු මොනවා කිව්වත් අපි ඉන්නේ ගෘහ සේවිකාවන්ගේ පැත්ත. එයාලගේ අවශ්‍ය හැම මොහොතකදීම හැම කාරණාවකදීම ලල්ලි සචිත්‍රා ආයතනයේ අපි කාන්තාවන් එක්ක විශේෂයෙන් තව කිය යුතු දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මම කුවේට් ඒජන්සියත් සමග කොන්ත්‍රාත් එකක් අත්සන් කරනවා නම් මම ඉස්සෙල්ලාම ඒගොල්ලෝගෙන් අහන්නේ කාන්තාවන්ගේ තියෙන වගකීම ආරක්ෂාව අනිත් එක ඒ පැමිණිලි සම්බන්ධව ඒගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනවද? එහෙම නැතුව මම කවදාකවත් ටේබල් කරනවා කියලා එහෙම එහෙ ඉන්න අයට කවදාකවත් මම කොන්ත්‍රාත් අත්සන් කරන්නේ නැහැ. හරි පුද්ගලයෙක් නැතුව මම අත්සන් කරන්නේ නැහැ කොන්ත්‍රාත් එකක් රට අපේ කාන්තාවන් නැවීමට. ඒ තමයි ලන්නේ සචිත්‍රා ආයතනයේ අවුරුදු 34ක් මෙච්චර තාකල් පැවැත්මක් තිබුණේ කාන්තාවන් එක්ක මැඩම් හැමදාම හිටගත්ත නිසා මොන හරි ප්‍රශ්නයක් අපි කිව්වොත් ආයතනෙන් ආදිල් කියනනම් ගේ මාරු කරලා දෙන්න කියන වචනේ කියනවා. ඉතින් ඒක ලොකුවට ගන්න දෙයක් නැහැ. බොහොමත් ස්තුතියි ඉතින් මැඩම් අද මේ සම්බන්ධව කතා කරාට.